අපි දැන් කෙරින්ද ඉඳන් කිලෝමීටර් 16ක් විතර මුහුදට ඇවිල්ලා අපි ඉන්නේ ග්‍රේට් බාසස් ලයිට් හවුස් එක ළඟ. අපි දැන් ඩයිව් එකක් කරන්න තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් අපිට පේනවා ගොඩබිමේ යාල වනෝද්‍යානයේ පේනවා අලියගල, ඒකට වැඩිහිටි කන්ද, ඒ වගේම කිරින්ද පන්සල අපිට මෙතන පිටිපස්සෙන් පේනවා. ඉතින් අපි අද ඩයිව් එක කරන්නේ නාවික හමුදාවේ සහයෝගය ඇතුව. ඉතින් අපිත් එක්ක සහයෝගය දක්වන්න අපිත් එක්ක ඉන්නවා ලෙෆ්ටනන්ට් කමාන්ඩර් නාමල් කුමාර. නාමල්, ඉතින් අපි මේ ග්‍රේට් බාසස් ලයිට් හවුස් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. මේක කොයි කාලේ වගේ හදපු එකක්ද? මේක හදලා තියෙන්නේ 1873 දී. එතකොට මේක හදලා තියෙන්නේ ඉම්පීරියල් ලයිට් හවුස් සර්විසස් කියන ආයතනයේ අනුග්‍රහය ඇතිව බ්‍රිතාන්‍ය යටත් වී සමයේදී තමයි මේක හදන්න ඉනිෂියේටිව් එක අරන් තියෙන්නේ. ඊට පස්සේ ඩග්ලස් විලියම්ස් කියන ඒ සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවා තමයි මේක 1873 දී හදලා ඉවර කරන්නේ. එතකොට අපි දැන් ඇත්තටම සන්තෝෂ් ඉන්නේ කොපර් එක කියන නැව උඩ. මේ කොපර් එක කියන නැව මේ ලයිට් හවුස් එක හදන්න සිමෙන්ති ගල් ගෙනාපු නැවක්. ඒක අරගෙන එද්දි මේ රීෆ් එකේ හැප්පිලා ඒක ගිල්ලා තියෙනවා මෙතන. එතකොට මෙතන තියෙනවා අඩි 60ක විතර ගැඹුරක්. තාමත් අපිට බලා ගන්න පුළුවන් මේ නැවේ පොපුලර් එක. එහෙම නැත්නම් අවරපෙත්ත සහ එන්ජිම කොටස. මේ ලයිට් හවුස් එක ගොඩක් වැදගත් වෙන්නේ මොකද ඉතිහාසයේ බැලුවොත් දැන් මෙතන රැට එහෙම එද්දි මෙතන තියෙන ගල් පරය පේන්නේ නැහැ එන නැව් වලට. ඉතින් ඒ වෙලාවේ මේ ලයිට් හවුස් එක නොතිබෙන්න ගල් පරය වැදලා තමයි ගොඩක් මම හිතන්නේ නැව් මෙතන ගිලාපත් වෙලා තියෙනවා. ඉතින් නමලවා කිව්වා කොපර් එක සම්බන්ධයෙන්. ඉතින් එතනත් ලොකු ඉතිහාසයක් තියෙනවා. හරිම ඉන්ටරෙස්ටිං දැනගන්න. මොකද මමත් අතම දැනගෙන හිටියේ නැහැ කොපර් එක තමයි සිමෙන්ති මෙතෙන්ට ගෙනාවි කියන එක. මෙතන අපි කොපර් එකේ ඩයිව් කරයිද මෙතන ගැඹුර කොච්චරක් විතර අපිට දකින්න පුළුවන් වෙන්නේ මොනවද කියන එක අපිට පොඩි පැහැදිලි කිරීමක් කරොත්. මෙතන ගැඹුර අඩි 60ක්. ඒ කියන්නේ මීටර වලින් කිව්වොත් මීටර 20ක ගැඹුරක් තියෙනවා. මේ කාලේ මේ දවසේ දැන් අද අපි ඇවිල්ලා තියෙන දවසේ වතුර ඉතාම පිරිසුදුයි, ඉතාම පැහැදිලි. අපිට උඩ ඉඳන් මේ අඩි 60 බලන්න පුළුවන්. ඒත් එක්ක මෙතන තාම අපිට බලන්න පුළුවන් මේකේ තියෙන එන්ජින් පාර්ට් එක. ඒ වගේම මේක පොපුලර් එක. ඇත්තට මේක ලී වලින් හදපු නැවක්. ඩච්ලා, ඒ කියන්නේ ලන්දේසින් හදපු නැවක්. දැන් ඒකේ අපිට ලී හල් එක, වුඩන් හල් එක බලන්න බෑ. නමුත් තාම එන්ජින් කොටස, පොපුලර් එක තියෙනවා. ඒත් එක්කම දැන් මෙතන හැදිලා තියෙනවා ගොඩාක් මාළු. එතකොට ඉතා විශාල. ඒ කියන්නේ අපි මෙතන අඩු ගානේ ෆිෂින් කරන්නවත් දෙන්නේ නැහැ කාටවත්. ඉතින් මෙතන ඒ හින්දා හැදිච්ච විශේෂ මාළු වර්ග ඉන්නවා. සෑහෙන ජෛව විවිධත්වයක් තියෙන පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා මේකත් එක්ක. මේ කොපර් එකත් එක්ක. ඉතින් දැන් ඓතිහාසිකව ගත්තොත් ගිලිච්ච නැව් එක ගත්තොත් දැන් ඔයා කිව්වා ලී වලින් හදපු කොටස නෑ, යකඩ වලින් හදපු කොටස තියෙනවා. මොකද ලී මුහුදත් එක්ක කාදනය වෙලා යනවා. ඉතින් යකඩ කොටස් තමයි ඉතුරු වෙන්නේ. ඒ වගේම ඔයා කිව්වා වගේ දැන් ඒ කියන්නේ නැව් ගිලා බහැලා ඒවා මාළුන්ට නිවහනක් වෙලා ඒගොල්ලන්ගේ බෝවිමේ ක්‍රියාවලියට උදව් වීමක් මම හිතන්නේ මේ නැව් වලින් වෙනවා. රයිට්. ඉතින් ඇත්තටම මේක මම ඇත්තටම පොඩ්ඩක් නිවැරදි කරොත් මෙතන යකඩ වලට වල තියෙන කොපර් අපිට බලා ගන්න පුළුවන්. කොපර් වලින් හදපු ඇන විශාල දේවල්, ප්ලේට්ස් හැමදේම තාම තියෙනවා. ඇත්තටම මේක ප්‍රධානම ප්‍රශ්නය උනේ ට්‍රෙෂර් හන්ටර්ස්ලා, එහෙම නැත්නම් නිදන් හොරු ඇවිල්ලා මේක කෑලි ගලවන්න ගත්තා. ඉතින් ඒ හින්දා තමයි අපි ඉනිෂියේටිව් එක අරගෙන මේක ආරක්ෂා කරන්න පටන් ගත්තේ. හරි. එතකොට නම ලෝක කිව්ව මේක කොපර් වලින්. ඒ කියන්නේ මේක යකඩ, ඒ කියන්නේ නැව හදලා තියෙන කොපර් වලින්ද? නැව හදලා තියෙන ලී වලින්. නමුත් ඒක ඇන විදිහට භාවිතා කරලා අර එහෙම තියෙන ඔක්කොම සම්පූර්ණයෙන් කොපර් වලින් යූස් කරපු දේවල්. හරි. ඒක තමයි මේකට කොපර් එක කියන නම දාලා තියෙන්නේ. හරි. අපි එහෙනම් නැවට කිමිදලාම දර්ශන පෙළක් ගමු අපේ වැඩසටහනේ පෙන්වන්න. ඉතින් අපි දැන් මායෝයි දැන් කිමුදුමට යද්දී නාමල් අපි යන්නේ අපිට නුපුරුදු පරිසරයකට. ඉතින් අපි ගොඩක් ආරක්ෂාව පිළිබඳව දේවල් අනුගමනය කරන්න ඕනේ. ඉතින් අද අපි මොන වගේ දේවල්ද ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ? ඒ වගේම අපි ඩයිව් ප්ලෑන් එක කොහොමද? ඇත්තටම මෙතන දැන් අපි මෙතන තමයි අපේ මේ ඩයිව් සයිට් එකේ තියෙන ගැඹුරුම ස්ථානය. ඒ කියන්නේ අඩි 60. සාමාන්‍යයෙන් අපි ඩයිව් එකක් කරද්දී ඩයිව් එක පටන් ගන්න ගැඹුරුම ස්ථානේ. ඉතින් අපි හරි විදිහට අද අඩි 60න් තමයි පටන් ගන්නෙ. මෙතන අපි ඩයිව් කරද්දී ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕනේ අපේ කන් ක්ලියර් කරගන්න එක. ඉතින් අපේ කන් ක්ලියර් කරගන්න බැයි නම් අපි කිසිම වෙලාවක ඩයිව් කරන්න හොඳ නැහැ. මොකද අපේ බාහිර පීඩනයත් එක්ක අපේ ඇඟ සමතුලිත වෙන්නේ නැත්තම් අපි ඩයිව් කරන්න හොඳ නැහැ. ඒක පල්ලයට ගිහලා බහින්න එපා කියලා කියන්නේ. බහින්න එපා. මොකද අපිට ඩයිව් එකට වඩා අපේ සේෆ්ටි වැදගත්. අනිත් එක
මෙතන ගියාට පස්සේ අපිට විවිධ වත්සේ වර්ගයේ මත්සුන් ඉන්නවා. එතකොට අපිට භයානක මුහුදු ජීවීන් පවා ඉන්නවා. අපි කිසිම වෙලාවක ඒකට කරදරයක් කරන්න හොඳ නැහැ. අපි මෙතන ගිහිල්ලා බලන එක විතරයි කරන්න ඕනේ. කිසිම වෙලාවක එයාලා ඩිස්ටර්බ් කරන්න හොඳ නැහැ. අනිත් එක අපි ගිහිල්ලා ඩයිව් එක ඉවරලා අපි උඩට එනවා. ඒ උඩට එන කිසිම වෙලාවක අපේ බ්‍රීත් එක නැත්තම් හුස්ම අපි හිර කරගන්න හොඳ නැහැ. අපි හැම වෙලේම එක්සේල් කරගෙන තමයි උඩට එන්න ඕනේ. ඒක තමයි මට මතක් කරගන්න තියෙන්නේ. හරි. thank you තාම. එතකොට ඔයා මාව ගයිඩ් කරනවා මෙතන මම වාව ෆලෝ කරනවා. අපි එහෙනම් ඩයිව් එක කරමු. right sure. thank you. මේ ග්‍රේට් බාසස් ලයිට් හවුස් එක අවට තියෙන පැහැදිලි වතුර හේතුවෙන් අපිට මුහුදේ මතු පිට ඉඳන්ම මීටර් 18ක් විතර යට තියෙන නැවේ සැකිල්ල හොඳින් පෙනෙන්නට වුණා. අපි අපේ කන්වල පීඩනය හසුරුව ගනිමින් ඒ මීටර් 18ක් යට තියෙන නැවට ළඟා වෙන්නට ගත්තා. මේ නැවේ සැකිල්ලට අමතරව නැවේ බොයිලරයත් නැවේ එන්ජිමත් අපිට දකින්න පුළුවන් වුණා. අපිට මේ රවුමට දකින්න ලැබෙන්නේ එන්ජිම ක්‍රියා කිරීමට ඒ කාලේ වාෂ්ප බලය නිපද වූ බොයිලරයයි. මේ නැව වටේටම අපිට පෙනුන දෙයක් තමයි මත්ස්‍යයන් නැවේ නටබුන් නිවහන කරගෙන එන්න ආකාරයයි. ඒත් එක්කම මේ බොයිලරයේ සිදුරක් දැකපු මම බොයිලරය ඇතුළත අධීක්ෂණය කරන්න ඒකට ලං වුණා. අපිට එතකොට දකින්න පුළුවන් වුණේ මේ බොයිලරය තුළ විවිධ මාළු වර්ගවල ආරක්ෂාවට ඔවුන්ගේ බෝවීමටත් දායක වෙලා තියෙන ආකාරයයි. අපි කලින් වැඩසටහනක ගිලුණු නැව්වලින් පරිසරයට වෙන හිතකර දේ ගැන කතා කරද්දී අපි මත්ස්‍යයන් බෝවීම ගැන කතා කරා. ඉතින් මේකට කදිම උදාහරණයක් තමයි අද අපි මේ කොපරෙක් එක තුළ අපිට දකින්න පුළුවන් වුණේ. අපි ඊළඟට නැවේ එන්ජිමට උඩින් නැවේ එහා කෙළවරට පීනන්නට ගත්තේ ඒ අවරපෙත්ත දැක බලා ගැනීමටයි. මේ අවරපෙත්ත තරමක විශාල වන අතර එක පෙත්තක් සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ තරමට දිග වෙනවා.
මට ඊළඟට මේ නාවික හමුදාවේ විදුම්කරුවන් පෙන්නුවේ කපිටාන්ගේ කුටියේ තියෙන සෙරමික් බේසමයි. ඒ බේසම දකිද්දී සිහියට නැගෙන්නේ අවුරුදු 100කටත් එහා මේ බේසම පාවිච්චි කරපු ආකාරයයි. මේ නැවේ එන්ජිමත් බොයිලේරුවත් අතර විවිධ හිඩස් තියෙන අතර ඒ බොහෝ හිඩස්වල බොහෝ වර්ගවල මත්ස්‍ය වර්ග අපිට දකින්න පුළුවන් වුණා. ඒත් එක්කම තරමක මෑත කාලයේදී මෙතන ගෙලුණු රබර් ටයර් එකක්ද අපිට දකින්න පුළුවන් වුණ අතර එයද මසුන් ඔවුන්ගේ නිවාහන කරගෙන ඉන්න ආකාරය අපිට දකින්න පුළුවන් වුණා. අපි නැව අධ්‍යයනය කරලා ඊළඟට ගියේ ආරාවන ගල්පරයේ තියෙන ගුහා සංකීර්ණය බලන්නයි. මේ ගුහාවන් කේව් ඔෆ් ලයිට්ස් දියට කිමිනුම් කරවන් හඳුන්වන ඉතාම ලස්සන ඒ ගල්වල හිඩස් අතරින් ආලෝකය පතිත වන ආකාරය අපිට දකින්න පුළුවන් වුණා. මේ ගල්පරය අවට අපිට විවිධ වර්ගයේ වර්ණවත් මත්ස්‍ය ජාති ඒ වගේම කොරල් පර අපිට දකින්න පුළුවන් වුණ එක ඉතාම සුන්දර දර්ශනයක් වුණා. අපි පැයක පමණ කාලයක් මුහුද යට ගත කරලා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් සමගින් මුහුද මත පිටට එන්නට අපිට කාලය එළඹුණා. අපි ග්‍රේට් බාසස් වල කිමිදිලා දැන් අපි ගොඩට ඇවිල්ලා ඉන්නේ. ඉතින් Sea of Sri Lanka වැඩසටහනෙන් අපි ලංකාවේ ගොඩක් තැන්වලට ගියා. අපි අවුරුද්දක් පුරාවට රූගත කිරීම කරා. ගාල්ල, කල්පිටිය, මීගමුව ඒ වගේම දැන් අපි ගිනිකොන දිග කිරින්දටත් ඇවිල්ලා අපි රූගත කිරීම කරලා ලංකාවේ විවිධ ප්‍රදේශවල මුහුද යටට ගිහිල්ලා එහි තියෙන මුහුදේ අසිරිය අපි ඔයගලන්ට අපිට පුළුවන් විදිහට අපි ගෙනල්ලා පෙන්වනවා. ඉතින් මේ වැඩසටහන පිටිපස්ස අපිට ඇත්තටම තිබ්බේ අපි තුන්දෙනෙක්ගේ සිහිනයක්. ඉතින් කැමරාව පිටිපස්සත් මගේ සහයෝගයට ඉන්නේ ලක්ෂාන් ලියනගේ සහ සඳක රොඩ්රිගෝ කියන මගේ යාළුවෝ දෙන්නෙක්. ඉතින් දැන් අපි වැඩසටහනේ අදියර 10ක් ඉවර කළා. අපි දැන් වැඩසටහනේ නිමාවට ඇවිල්ලා තියෙනවා. ලංකාවේ අපිට තියෙන ලොකුම සම්පත අපේ සොබාදහමයි. මේ සොබාදහම ආදි කාලයේ ඉඳන් අදටත් ලක්වැසි අපි හැමෝගෙම පැවැත්මට දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ සොබාදහම
අපි හැමෝම ජීවත් කරවන්නත් අපේ පුංචි ලංකාවේ ආර්ථිකය නැංවීමටත් නන් අයුරෙන් අපිට උපකාර වෙලා තියෙනවා. දෙස් විදෙස් සංචාරකයන් මවිත කරවන තරමට සුන්දර සුබාදහමක් අපේ රට සතුවීම අපි ලක්වැසි හැම දෙනාගෙම භාග්‍යයක් විදියට අපිට සලකන්නට පුළුවන්. ඉතිං අපේ රටේ මේ සුන්දර සුබාදහම අද වෙනකොට අපි ගොඩක් දෙනාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් තර්ජනයට ලක් වෙලා තියෙන බව රහසක් නෙවේ. 1950 වර්ෂය වන විට ලංකාවේ භූමි ප්‍රදේශයෙන් 50% විතර තිබ වනාන්තර ප්‍රතිශතය අද වෙනකොට 30%කටත් වඩා අඩු වෙලා තියෙනවා. මේ සුන්දර රට අපි අපේ නිවහන කියලා අඳුන්වනවා වගේම සොබාදහමේ ඉන්න සතා සිව්පාවන්තත් මේ රට නිවහනක් වෙනවා. ඒත් අපේ ලංකාවේ වනාන්තර ප්‍රතිශතය අඩු වෙනවත් එක්කම මේ සතා සිව්පාවන්ගේ පැවැත්මට තර්ජනයක් වෙලා තියෙනවා. අපිට ගොඩබිමේ සිදුවන පරිසර විනාශය දකින්න පුළුවන් වුණාට බොහෝ වෙලාවට අපිට මුහුදේ වෙන පරිසර විනාශය අපිට දකින්න ලැබෙන්නේ නැහැ. වනාන්තර වගේම අපි ලංකාව වටේ අපිට ලොකු සමුද්‍ර සම්පතක් තියෙනවා. මුළු ලෝකයේම සොබාදහමේ පැවැත්ම තීරණය වන්නේ මේ සමුද්‍ර සම්පතෙන්. ඉතින් අපි අපේ ගොඩබිමේ තියෙන වනාන්තර රැක ගන්නවා වගේම ලංකාවේ අපිට තියෙන සමුද්‍ර සම්පතත් රැක ගන්නට අපි පියවර ගන්න ඕනේ. ඒ තුලින් සොබාදහමේ පැවැත්මත් ඒ මගින් අපේ පැවැත්මත් සාතික කර ගැනීම පිළිබඳව අපි අවබෝධ කරගත යුතුයි. මේ පණිවිඩය අපේ දූ දරුවන්ට කියා දෙන්නට අපිට යුතුයකමක් තියෙන අතර ඒ තුලින් අපේ මතු පරම්පරාව අද අපිට වඩා සොබාදහමට අනාගතයේදී කාරුණික වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනින් ලංකාවේ ඕගොල්ලන් නොදුටු මුහුද ගැන ඇත්තටම බැලුවොත් ලංකාවේ ස්වභාවික සම්පත් වලින් මුහුද ගැන තියෙන වැඩසටහන ඇත්තටම අඩුයි. ඉතින් අපේ උත්සාහය වුණේ ලංකාවේ ගොඩක් කට්ටිය කතා බහ කරන්නේ නැති ස්වභාවික සම්පතක් කියන්නේ මුහුද. ඒ මුහුද ගැන රැකගන්න ඒ සම්බන්ධයෙන් ඕගලන්ට ගෙනල්ලා අපිට වෙන. ඉතින් මේ වැඩසටහන ඕගලන් මේක එන්ජොයි කරා කියලා අපි හිතනවා. බොහොම ස්තුතියි.